money. මේ අප්‍රේල් මාසේ 13 වෙනිදා පරණ අවුරුද්ද දවස අම්මගේ යාළුවෙක්ගේ ගෙදර දවල් කෑමට අපට එන්න කියලා තිබුණා. ඉතින් දවල් වෙලා එහෙ ගියා. ඉතින් එනිෂා වගේම පොඩි බබෙක් හිටියා. එහෙ ඇවිත්ලා ඉතින් එයත් එක්ක හොඳට සෙල්ලම් කර කර හිටියා අපි බබත්. එහෙ ඇන්ටි රසයට කෑම හදලා තිබුණා. ඉතින් ලන්ච් එකට ගියාට අපි ගෙදර එනකොට රෑ 8:00 වගේ වුණා. ඉතින් හැම අවුරුද්දෙම මම පුංචි දරලිපක් හදනවා කිචන් එකේ කිරි උද්‍රවන්න. ඉතින් මට මේ පාර එක හදාගන්න බැරි වුණා. අපි අර ලන්ච් එකට ගිහිල්ලා එනකොට පොඩ්ඩක් එලා ගියපු නිසා. ඉතින් හෙට කිරි උද්‍රවන්න ඕන හැමදේම පොල් කිරි හැමත් ලෑස්ති කරලා තියලා, තව කැවිලි මේසෙට ඕන ප්ලේට් පිකන් ඒ දේවලුත් ලෑස්ති කරලා මම නිදාගන්න ගියා. මේ අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුදු දවස. ඉතින් මම උදෙන්ම නැගිටලා කිරිම උතරවලා ඉවර වෙලා කිරිබත් ටිකත් හදලා කෑම මේසෙ ලෑස්ති කරගත්තා. ඉතින් මේ අවුරුද්දට එනිෂාගේ අත්තම්මා මහලා දුන්නා සුදු පාට ළමා සාරියක්. ඉතින් ඒක අඳලා ෆොටෝස් ගන්න මමත් ගොඩාක් ආසාවෙන් හිටියේ. ඉතින් උදෙන්ම යාට ඒක අඳපු නිසා වෙන්නේ නැති මේ ටිකක් ඇඬුවා. ඉතින් අපි කෑම කන්න කලින් මම බුද්ධ පූජාවට කිරිබත් කැවිලිම අයින් කරගත්තා. දැන් අපේ ආහාර අනුභව කරන්න එකත වෙනකම් බුද්ධ පූජාව තියෙනවා. ඉතින් එහා ගෙදර නැන්දට එහෙමත් කැවිලි පිගානක් ගිහින් දීලා මමත් කෑම කෑවා.
මැක්ස් එක දුන්නා. අම්ම පොටෝ එකක් ගන්නවා. මැක්ස් එක දුන්නා මේ චිකන්. මැක්සිට අවුරුදු. මැක්ස් යාගේ ඉන්න අවුරුද්ද හැංගිලා. නෑ මේ හරි එච්චර නෑ ඔය මේ පල්ලේ තමයි දාන්නේ. එහා පැත්තේ. ළඟ කවුරුත් නෑ ඔය. ආයේ ඒවා දාමුකෝ අපි. දාන්නම්කෝ ඉතින්. ඉතින් ටිකක් දවල්ලා ෂේප් එකේ යට ළමස් හරි අඳලා ෆොටෝස් ටිකක් ගන්න හැදුවා. ඉතින් ඒත් ලස්සන ෆොටෝස් ටිකක් ගන්න බැරි වුණා. ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. ඉතින් එනිෂාගේ කෝලම් බල ඉන්නකොට දන්නේම නැතුව ඔන්න අවුරුදු දවසේ උදේ කාලේ දන්නේම නැතුව ගෙවිලා. ඉතින් දැන් හවස් වෙලා අම්මලා ගෙදර යන්න තමයි ඉන්නේ. අම්මලා වෙහින් බලන්න. ඉතින් එයාලට ගෙනාපු ඇඳුම් වෙන වෙනම බෑග්ස් වලට දාගත්තා. ඉතින් මේ ඇඳුම් එයාලට අරගෙන යන්න ගොඩාක් ආසාවෙන් තමයි අරන් යන්නේ. ඉතින් මම දන්නවා හැමෝම එහෙම තමයි. මේ අප්‍රේල් මාසේ 15 වෙනිදා අපිට දවල් කෑමකට එන්න කිව්ව අංකල් එහෙම අද එනවා කිව්වා උදේ අපේ ගෙදර. ඉතින් යාළගේ ෆැමිලි එකම ආවා. ඉතින් මායි හස්බන්ඩ් හිතුවා එයාලට කන්න කැවුම් කොකිස් සුඳු වැල් එහෙමත් තියලා තව කැටටර් සැරට මොනවා හරි හදමු කියලා. මොකද මේ දවස්වල පැණි රස කෑමනේ ගොඩක් ගෙවල් වල තියෙන්නේ කන්න. ඉතින් අපි රෝල්ස් ටිකක් ඇදුවා. තව ලුණු එහෙම බැදලා පාන් ටිකක් ටෝස් කරා. එයාලට තේ දෙන්න. ඉතින් ටිකක් දවල් වෙලා ආපු අයත් ගියාට පස්සේ අපි ලොකු අම්මලාගේ ගෙදර ගියා. එහෙ තියෙනවා ළඟ ඔයක්. ඉතින් අපි හැමෝම එකකින් නාලා හැම ගෙදර ආවා. ඉක්මනට ආවා. මොකද මම රෑ කෑමට අපේ අම්මලාට එහෙම එන්න කිව්වා අපේ ගෙදර. ඉතින් ටිකක් ලේසි කරලා තමයි ගියේ. දැන් ඉතින් ඉක්මනට ව්‍යා ගන්න ඕන. කරන්න කකුල් දෙක. එහෙම. ඔච්චර දවස් කියලා මුල් ගානක් නාන් පනින්න. අද මම අම්මලාට හැදුවා කජු මාළු, පරිප්පු, පපඩම්, චිකන්, තව පොලොස් මාළුවක් අපේ ළඟ ගෙදරක නැන්ද කෙනෙක් ගෙනත් දුන්නා. තව අච්චාරු තිබුණා. ඒ ටික තමයි අම්මලාට හැදුවේ. ඉතින් අපි කාලා එහෙම ඉවර වෙලා අර කලින් ගෙනල්ලා තිබුණ රතිඤ්ඤා, අහස්කූරු, නිලාකූරු එහෙමත් පත්තු කරා. ඒක අප කොලේ යන්නේ. ඉතින් මේ අලුත් අවුරුද්දත් මේ විදිහට සාමයෙන් සතුටින් ගෙවිලා ගියා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න කියලා ඔයාලකින් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදට ගිහින් එන්න.